ආයිබෝවන් කියලා පිළිගන්නවා අදත් ඔයාලව හෙල්පර්ස් කිචන් YouTube channel එකට. අද මම ඔයාලට කියලා දෙන්නේ very popular Chinese vegetable dish එකක්. මේකට කියන්නේ chapchai කියලා. අද මම මේකට ගන්නවා garlic, onion, mushroom, broccoli, capsicum, oyster sauce, corn flour, oil, salt. oyster sauce උයි corn flour එකට එකතු කරලා අපි වතුර අඬු කෝප්පයක් දාලා හොඳට දිය කරගන්නවා. තෙල් ටික රත් කරගෙන අපි garlic ටික තෙලට දාගන්නවා. garlic ටික fry කරගත්තාම අපි onion ටිකක් දාගන්නවා. vegetable එකතු කරනකොට අපි ඉස්සෙල්ලාම hard vegetable තමයි එකතු කරන්නේ. මොකද චුට්ටක් වෙලා යනවා cook වෙන්න. ඊට පස්සේ අපි පිළිවෙලට soft vegetable එකතු කරනවා. chapchai හදනකොට ළමයි අපි vegetable වල crunchy ගතිය තියෙන්න ඕනේ. ඒ වගේම පාට වෙනස් වෙන්නත් බෑ. ඉතින් මේ දෙකම පරිස්සමට අපි ගොඩ වෙලා උයන්නේ නැහැ. vegetable ටික බාගෙට තැම්මෙනකොට අපි අර කලින් දිය කරගත්ත oyster sauce උයි corn flour මිශ්‍රණය අපි එකට එකතු කරනවා. ඒ sauce එක තියෙන්න ඕන. සමහර අය මේකට soya sauce එකතු කරනවා. salt චුට්ටකුත් එකතු කරන්න ඕනේ. ඉතින් මම අද මේකට වැඩි salt එකතු කරන්නේ. මගේ oyster sauce එක චුට්ටක් salty ගතිය තියෙනවා. ඒක නිසා පරිස්සමට salt බලලා ඔයාලට කැමති විදිහට ඒව එකතු කරගන්න පුළුවන්. සිංගප්පූරු සහ මැලේසියන් ජාතිකයෝ ගොඩාක් කැමති මේ ඩිෂ් එකට. මේ Chinese stir fry vegetable එක හදනකොට අපි හොඳටම එළවලු තඹ ගන්නේ නැහැ. මේ එළවලු වල crunchy ගතිය තියෙන්න ඕනේ. ඒ වගේම කලර් එක වෙනස් වෙන්නත් බෑ. ඉතින් මේ දෙකම පරිස්සමට රැකගෙන තමයි අපි මේ vegetable එක හදන්න ඕනේ. හරි, අපේ chapchai එක ready. ඉතින් යාළුවනේ තවත් වීඩියෝ එකක් එක ඉක්මනින්ම එකතු වෙමු. ඔයාලට සුබ දවසක්.